හෙලෝ මම ඩොක්ටර් රොහන්. එතකොට අදත් අපි වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ ගාවට ආවා. අපි අද කතා කරන්න යන්නේ ඇල්කොහොල් සහ වර්කවුට්ස් ගැන. වර්කවුට්ස් කරන අය ගත්තහම ෆැට් ලොස් කරන්න නැත්නම් බර අඩු කරගන්න අරමුණින් ව්‍යායාම කරන අයගේ කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි ඒගොල්ලෝ දෛනිකව පර්ෆෙක්ට්ලි තමන්ගේ දවසට පැයක් නම් පැය භාගයක් නම් ඒ වර්කවුට් එක හැමදාම කරනවා. එතකොට ඒ විදිහට රෙගියුලර්ලි වර්කවුට් කරන අය ඉන්නවා. ඒ වගේම තමයි තව කොටසක් ඉන්නවා රෙගියුලර් විදිහට ක්‍රමවත්ව තමන්ගේ ව්‍යායාම කෑම පාලනය ඒ ටික කරගන්න ස්ට්‍රගල් කරන සෙට් එකක් ඉන්නවා. ඒක මේ කරගන්න යම් යම් අපහසුතාව ප්‍රායෝගික අපහසුතාව මැද්දේ කරගෙන යන කොටසක් ඉන්නවා. එතකොට මං විශේෂයෙන්ම මේ කොටසට තමයි මේ කතාව කියන්නේ. මොකද මේ ඒ කොටසට හෙල්ප් එකක් විදිහට උදව්වක් විදිහට තමයි මේ කතාව කියන්න යන්නේ. එතකොට අනිත් අයටත් මේ කතාවේ වැදගත් දේවල් තියෙයි, ගන්න දේවල් තියෙයි. මචං ජිම් එකට යනවද කියලා ඇහුවාම කියන කතාව තමයි මචං ඊයේ පාටියක් තිබුණානේ. එතකොට මේ පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා. ඉතින් අද වැඩක් නැහැ. ජිම් එකට ගිහිල්ලා වැඩක් නැහැ. අද වර්කවුට් කරලා වැඩක් නැහැ. මොකද මේ ඇල්කොහොල් කැලරි ටිකනේ බර්න් වෙන්නේ. ඒ නිසා මේ තේරුමක් නැහැ කියන එක තමයි ඒගොල්ලන්ගේ අදහස. නමුත් මේක ඇත්තද කියන එක ගැන අපි කතා කරමු. එතකොට අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා එකක් තමයි ඇල්කොහොල් අපේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ ඇල්කොහොල් වලට මොකද වෙන්නේ කියන එක. ඇල්කොහොල් ඔබේ වර්කවුට් එක ව්‍යායාමයට බලපාන්නේ කොහොමද කියන එක. ඊළඟට ඇල්කොහොල් ඔබේ ෆැට් ලොස් එකට එහෙම නැත්නම් බර අඩු කරගන්න එකට ඔබේ ශරීරයේ තියෙන මේද ප්‍රමාණය අඩු කරගන්න ව්‍යායාම කරන කෙනෙක් නම් ඔබ ඇල්කොහොල් ඉන්ටේක් එකකින් නැත්නම් ඇල්කොහොල් ලබාගත්තු අවස්ථාවකින් පසුව වර්කවුට් එකක් කරන එක ඵලදායීද නැද්ද කියන එක ගැන. ඇල්කොහොල් අපේ ඇඟට ඇතුළු වුණාට පස්සේ අපේ ආහාර මාර්ගයෙන් මේ ඇල්කොහොල් ශරීරයට ඉතා ඉක්මනින් අවශෝෂණය කරගෙන ඉන්පසුව මේවා ලිවර් එකේදී නැත්නම් අක්මාවේදී මෙටබොලයිස් වෙනවා. ඒ කියන්නේ මේක පරිවෘත්තීය ක්‍රියාවලට ලක් වෙනවා. ඇල්කොහොල් කියන එක විවිධ කොටස් වලට එන්සයිම් වලින් කඩලා මේක වෙනස් කරනවා. මොකද ඇල්කොහොල් කියන එක අපේ ශරීරය ඇතුළේදී විශේෂයෙන්ම අපේ අක්මාව තුළදී විෂ ද්‍රව්‍යයක් විදිහට තමයි හඳුනාගන්නේ. ඒ නිසා මේ ඇල්කොහොල් ශරීරයට ඇතුළත් වුණාට පස්සේ අක්මාව තුළදී මේක විෂ හරණය කිරීමකට ලක් වෙනවා. මේ විෂ හරණය කිරීමේ ක්‍රියාවලියේදී නිෂ්පාදනය වන අතුරුඵල එහෙමත් නැත්නම් ප්‍රතිඵල නිසා තමයි අපේ ඇඟට ඇල්කොහොල් වලින් වෙන බලපෑම් සිද්ධ වෙන්නේ. කිසිම අවස්ථාවකදී මේ ඇල්කොහොල් කියන එක අපේ ශරීරයේ ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා ගබඩා කර තබා ගන්නේ නැහැ. ඒ කියන්නේ අද රැයට ඔයා ඩ්‍රින්ක් එකක් ගන්නවා නම් පහුවදා උදේට මේ ඇල්කොහොල් ටික ගබඩා වෙලා ඔයාගේ මුලින්ම වර්කවුට් එක කරනකොට ඇල්කොහොල් බර්න් වෙන්නේ නැහැ. මාංශ පේශි වල ගබඩා වෙලා තියෙන ග්ලයිකෝජන් සහ මේදය තමයි ඔබේ ව්‍යායාමයේදී වර්කවුට් එකේදී ඔබේ ඇඟේ දහනය සඳහා ඔබේ ඇඟේ ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන්නේ. ඇල්කොහොල් කොහොමද ඔබේ වර්කවුට් එකට බලපාන විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි ඇල්කොහොල් ගත්තයින් පස්සේ ඔබේ ශරීරයේ ග්ලූකෝනියෝජෙනසිස් නැත්නම් ග්ලූකෝස් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා අක්මාව ආශ්‍රිතව. එතකොට මේ ක්‍රියාවලිය අඩාල වීමකට ලක් වෙනවා. වර්කවුට් එකට අවශ්‍ය ශක්තිය ජනනය කිරීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ශරීරයෙන් ඇල්කොහොල් වල ප්‍රතිඵලයක් වශයෙන් ජලය නැත්නම් ෆ්ලුයිඩ්ස් ඔබේ ඇඟෙන් ඉවත් වෙනවා මුත්‍රා මාර්ගය ඔස්සේ. එතකොට මේ ඉවත් වෙනකොට ඔබේ ඇඟේ ජලයේ ප්‍රමාණය අඩු වීම නිසා ඔබේ වර්කවුට් එක දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම මේ ජලය ඉවත් වෙනකොට ඔබේ ඇඟෙන් ඉවත් වෙනවා සෝඩියම්, පොටෑසියම් වගේ ලවණ වර්ග. මේ ලවණ වර්ග ඔබේ මාංශ පේශි වල ක්‍රියාකාරීත්වයට, ඔබේ හෘදයේ ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් වර්කවුට් එකකදී එක්සර්සයිස් එකකදී. එතකොට මේ දේවල් ඔබේ ශරීරයෙන් ඉවත් වීම නිසා වර්කවුට් එකට යම් කිසි බලපෑමක් දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබේ වර්කවුට් එක ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ කියන. ඊළඟ කාරණේ තමයි ඔබේ ශරීරය ඇතුලේ මේදය දහනය වීම අඩාල කරන අතර ඒ වගේම මේදය තැම්පත් වීම වැඩි කරනවා. මේ නිසා මේදය අඩු කරලා නැත්නම් ෆැට් ලොස් කරලා බර අඩු කරගන්න කෙනෙක්ට ඇල්කොහොල් ගන්නවා කියන එක, ඇල්කොහොල් පරිභෝජනය කියන එක අවාසිදායක තත්ත්වයක් වෙනවා. මේ ඔක්කොම කරුණු සලකලා බැලුවාම ඔබට ඇල්කොහොල් ඉන්ටේක් එකකින් නැත්නම් ඇල්කොහොල් ලබාගත්තු අවස්ථාවකින් පසුව
ව්‍යායාම කිරීම වර්කවුට් කිරීම ප්‍රතිඵලදායකද? ඔව් අනිවාර්යෙන්ම. ව්‍යායාම කිරීම වර්කවුට් කිරීම ඔබේ ශාරීරික ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම කියන්නේ දීර්ඝකාලීනව ඔබේ ශරීරයේ හෘදය සහ පෙනහළුවල ක්‍රියාකාරීත්වය, මාංශපේශිවල ක්‍රියාකාරීත්වය, ඔබේ හන්දිවල ක්‍රියාකාරීත්වය, මේ සමස්ත ශරීරයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න දීර්ඝකාලීනව කරන වැඩපිළිවෙල. එතකොට මේ දීර්ඝකාලීන වැඩපිළිවෙල කරගෙන යාම සඳහා ඒක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඊටාම වැදගත් වෙනවා ඔබ ක්‍රමවත් දිනපතා නැත්නම් ඔබ තීරණය කරන ප්ලෑන් එකක් එක්ක මේ ව්‍යායාම ටික නිවැරදිව කරන එක, රෙගියුලර්ලි ක්‍රමවත්ව කරන එක. එතකොට මේ ක්‍රමවත්ව කිරීම අඩාල වෙන්න පුළුවන් ඔබ විවිධ හේතු, විවිධ එක්ස්කියුසස්, විවිධ නිදහසට කරුණු භාවිතා කරලා අපි සමහර අය සමහර අවස්ථාවලදී වර්කවුට් කරන එක, එක්සර්සයිස් කරන එක මගහරිනවා. එතකොට ඒ මගහරින්න තවත් හේතුවක් කරගන්න එක කිසිම විදිහකින් සාධාරණීකරණය කරන්න බෑ. මේ ඇල්කොහොල් භාවිතය, ඔබ ඇල්කොහොල් භාවිතා කරනවා නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ වර්කවුට් එක ක්‍රමවත්ව කරන්නත් අවශ්‍යයි. අනිත් කාරණය තමයි ඊටාම වැදගත් කාරණයක් මේක. ඇල්කොහොල් කිසිම ප්‍රමාණයක්, ඊටාම කුඩා ප්‍රමාණයක් වුණත් ශරීරයට හිතකරයි කියලා කිසිම වෙලාවක වෛද්‍යවරුන් විදිහට අපි නිර්දේශ කරන්නේ නැහැ. ඇල්කොහොල් කුඩා ප්‍රමාණයක් වුණත් ශරීරයට අහිතකර විය හැකියි. ඔබ මේ කාරණා ටික ඔළුවේ තියාගන්න ඕනේ. මොකද මේවා නිසා ඔබ වර්කවුට් කිරීමේදී ඉන්ජරිස් වෙන්න පුළුවන්. තුවාල වීම සිද්ධ වෙන්න පුළුවන්. මේ වර්කවුට් එක ඒ දවසට අවශ්‍ය පරිදි ඇඩ්ජස්ට් කරගෙන ව්‍යායාමයේ කෙටි ව්‍යායාමයක් හෝ සරල ව්‍යායාමයකට යොමු වෙන එක වඩා යෝග්‍යයි. තවත් වීඩියෝකින් නැවත හමු වෙන තෙක් සමුගන්නවා.